උම්මයාවේ මම ඒක සිංහල කියන්න ඕනේ මේ ඇත්තටම ආණ්ඩු පක්ෂයෙන් ගිහිල්ලා කතා කරලා මොකද විසඳ ගන්න පුළුවන් ඇමති කෙනෙක් ඉන්නවා නම් මෙතුමා විතරයි මම ඒක පේපර් වලත් දීලා තියෙනවා. ඇත්තටම මට සතුටුයි මේ වගේ ප්‍රකාශ මේ වගේ උත්තර දීපයකට මට ඇත්තටම සතුටුයි. මේකේ අපිට ලොකුම ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අවිල්ලා MS නැති එකක්. මගේ යාළුවා ලසා තමයි ඉන්නේ. එතකොට ලසාව තියාගෙන ඕගොල්ලෝ DJත් කරනවා කියන්නේ හිතා ගන්න බැරි වැඩක්. එකක් තමයි පර්මනන්ට් MS එකක් දෙන්න. ඔව් පර්මනන්ට් MS එකක් දෙන්න කරුණා කරලා. ඊට පස්සේ ඇකවුන්ටන්ට් කෙනෙක් කොහම හරි හොයලා අමතුමා ඇකවුන්ටන්ට් ඒක පුළුවන්ද? ඒක. අනික මට එක උත්තරයක් දෙන්න මේ වගේ දැන් මේ ඕගොල්ලෝ දාලා තියෙනවානේ මේකේ ප්‍රොජෙක්ට් කියලා මේක ඒකේ තියෙනවාද 2026 ඇතුලේ පුත්තලම් රෝට යම්කිසි ප්‍රමාණයක් යොදවලා මම බැලුවා නෑ. ඒක ඇතුලේ නෑ. එතකොට අමත්මා 2020 සාමාන්‍ය කියන්නේ ඔයගොල්ලන්ට වෙන කොයි හරි සල්ලි ඉතුරු වුණොත් ඒ හොස්පිටල් එකට ඒක යොදා ගන්න කියලා තමයි ඉල්ලන්නේ. මම මේක ස්ටඩි කරලා බලුවා. මේක පුත්තලම් රෝවලට වෙන් කරලා නෑ. ඒ නිසා 2020 බැරි වුණොත් 27වත් ලොකු ප්‍රමාණයක ඒකට යවන්න ඒක අනිවාර්යෙන් කරන්න යුතුයි. ගරු අමාත්‍යතුමනි